ආයිබෝන් SK travel එකක එකතු වෙලා ඉන්න ඔයාලට අද වීඩියෝ එකක් කියන්න කියලා කල්පනා කරා. මොකද අද වගාමල් තෝගයක් අරගෙන අපි හෙට්ටිමුල්ල පැත්තට යන්න තමයි කෑගල්ල හෙට්ටිමුල්ල පැත්තට යන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් අද මේ වගාමල් වල විශේෂත්වයක් තියෙනවා. මොකද මේවා බීජ දාලා නෙමෙයි අරන් යන්නේ. බීජ මේ තඹපු ගමන් අල්ලන්න දෙයක් නෙමෙයි. තඹපු ගමන් තමයි අරන් යන්නේ. ඒ මහත්තයා බීජ එයා දාගන්නවා කියලා පොරොන්දු වුණා. ඉතින් මේ අපේ බීජත් අරගෙන තමයි අපි යන්නේ. එයාට අපි බීජ ඉදිරියට දෙනවා. ඉතින් මේ බීජ පැකට් එකකින් සාමාන්‍යයෙන් මේ පොත් 50කට විතර වගේ දාගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට බීජ දාන්න නැතුව සම්බල විතරක් ගන්නවා නම් ඒත් අපිට කතා කරලා ඔයාලට ඕන ඒ වගාමල් ප්‍රමාණය වෙනම කරගන්න පුළුවන්. ඒ වගේම බීජ දාලා බීජය හැදුනාට පස්සෙත් අපි ඔයාලට වගාමල් දෙනවා. අපි ඉතින් මේ වර්ෂාව මැදදී තමයි අද මේ ගමන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු මේ වගාමල් කොහාටද අරන් යන්නේ කියලා අපි බලමු ඉස්සරහදී. ඔන්න යාළුවනේ අපි ආවා මේ සොයත කෑගල්ලේ මොරොන්තොට කියන ගමට තමයි ඇවිල්ලා ඉන්නේ. මොරොන්තොටට අපි බිමල් බීජ දාපු නැති තඹපු වගාමලු තෝගයක් ගෙනල්ලා අපි දාලා ඉවරලා එතුමගේ නිවසට යන්න ඉතින් පාරපත නිසා අපිට ගෙනාපු වාහනේ යන්න බෑ. ඉතින් අපි මෙතන බාලා එතුමට දැන් අපි බීජ ගෙනාවා. ඉතින් බීජ දාන හැටි කියලා දුන්නා. ඒ වගේම ගෙනල්ලා තියෙනවා මේ තඹපු පුළුන් ටිකක්. මොකද බීජ දානකොට පුළුන් කෑල්ල අදිනවටත් හරි පෙඟුවත් හරි ඒකට අපි අනිත් පුළුන් ටිකක් ගහගන්න ඕනේ. ඒකට අපි ජීවාණුහරණය කරපු පුළුන් තෝගයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න එතුමගේ නිමල් වගාව අදවසේ අරෝපකාරී සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉස්කේ ට්‍රැවල් නාලිකාව නරඹන ඔයාලා හැමෝම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ බලන්න පුළුවන්. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලටත් නිමල් වගාව පටන් ගන්න ඉතේ ආසාවක් තියෙනවා නම් තිරේ දිස්සන නම්බර එකට කතා කරන්න. කතා කරලා අපි ව්‍යාපාරය ආරම්භ කරමු. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට බොහොම